කවදාවත් දරුවෝ විනාශ වෙන එකදු දෙයක්වත් විකුණන්න එපා. මේ අභියෝගය අපේ තරුණ මහත්තුරු බාරගන්න. තරුණ මහත්තුරු අකාලේ නාස්ති වෙන එක නවත්තන්න. අකාලේ විනාශ වෙන එක නවත්තන්න. දැක්කද විවිධ Facebook සාද කාගේ සල්ලිද හිංසක අම්මගේ තාත්තගේ දරුවෝ ජීවිතේ හීන ඉලක්ක මහ ගොඩක් නැහැ. සමහර අම්මලා තාත්තලා ඉන්නව විභාගේ පාස් වෙන්න නෙමෙයි ඉඳගත්තා නම් නැති කියන තැන ඉන්නවා. ඒ ඉලක්කව සම්පූර්ණ කරගන්න යන්න හම්බෙන්නේ නැහැ. අතරමඟින් මේ අහිංසක ජීවිත දැහැ ගන්නවා පිළිගන්නවා. ඒ නිසා මම ගලේ වෙලට යෝජනාවක් කරනවා. එකදු මත්ද්‍රව්‍යයක්වත් මේකේ විකුණන්න දෙන්න එපා. ඔය හරියට කොල්ල ගුලි කනවනේ දැන් ඉන්නේ. මේ පන්ති යන ළමයි. ඔය මම බැලුවා කොහේ හරි සෙට් එකකින් තෙල් ගහනකොට කොල්ල මාව දැකලා එකපාරම hina වෙනවා මම ගුලි කාලා. මං ගෙන්නගෙන මම කොහෙද යන්නේ පන්ති. මම ඒ ගත්ත CR පොට් ටික කොළ 4ක් ලියලා තිබ්බේ නෑනේ. කොළ 4ක් ලියලා නෑ. අර ගමේ ඉන්න අම්මා තාත්තා හිතන්නේ මොකද්ද? පන්ති යනවා කියලා. මම සේරම කොල්ලකින් විස්තරය අහගත්තා. පව් එහෙම හැදිච්ච කණ්ඩායමක් ඉන්නවා. ඔය කවදාවත් දරුවෝ විනාශ වෙන එකදු දෙයක්වත් විකුණන්න එපා. මේ අභියෝගය අපේ තරුණ මහත්තුරු බාරගන්න. කිසි කෙනෙක් නෑ මේ වගේ කණ්ඩ පොඩ නැතුව මැරෙන්න හදන උදේ. එක්කෙනෙකුට දෙන්නෙකුට රිදෙයි. එක්කෙනෙක් දෙන්නෙක් අපහසුතාවයටපත් වෙයි. මුළු සමාජයක් සුවපත් වෙනවා පින්නතුනේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ඔයනේ නොකල යුතු රස්සා අතර ඔය මත්ද්‍රව්‍ය කවදාවත් විකුණන්න එපා. ඔය කවදාවත් වට පෙළඹෙන්න එපා.